මේවා බොරු නම් පාටලී චම්පික රණවක අත්අඩංගුවට ගන්න ඕන. මේවා ඇත්ත නම් මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්න ඕන. බලමුද විස්තරේ. අපි අභියෝගයක් කරනවා කොටි ත්‍රස්තවාදීන්ට රජයේ අරමුදල් ගෙවුවද නැද්ද කියලා ජාතිය හමුවේ ප්‍රකාශයක් කරන්න කියලා. 2005 කලින් පත්තරමුල්ල ජීවත් වෙච්ච එමිල් කාන්තන රහ කොටි ත්‍රස්තවාදීන්ට මුදල් ඇරියද නැද්ද කියලා මහින්ද මහත්තයාගෙන් අහනවා. ඒ වගේම මහින්ද මහත්තයාගෙන් අහනවා ඊනොච්චේට යවලා තමන්ගේ ලේකම් එල්ටීටී ත්‍රස්තවාදීන්ට සල්ලි දෙන්න කතා කරාද නැද්ද කියලා අපි අහනවා. අපි අහනවා රාඩයක හරහා සුනාමියෙන් දෙවල් හදනවා කියලා කොටි ත්‍රස්තයින්ට භාණ්ඩාගාරේ රුපියල් ලක්ෂ 8000ක් යවුවේ නැද්ද කියලා මහින්ද මහත්තයාගෙන් අහනවා. මාවිල්ලාරුවේ අපේ දරු ජීවිත පුඩ කරත් ජෙනරල් පොන්සේකට බෝම්බ ගහලා තියෙද්දි අපේ සමුදාය සෙබළු අපේ මිනිස්සු දහස් ගණන් මේ යද්දි ලක්ෂ ගණන් අනාථ වෙලා තියෙද්දි රාජපක්ෂ පවුලට අත තියන්න එපා කියලා අප්පන් ගෙව්වේ නැද්ද ආණ්ඩුවේ සල්ලි වලින් කියලා අපි අහනවා. මහින්ද මහත්තයා මේවට උත්තර දෙන්න ඕනේ. දේශ ප්‍රේමය ගැන කතා කරලා කොටි විරෝධය ගැන කතා කරලා රට රවට්ටන හැම ද්‍රෝහියෙක්ම කතා කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ කරපු දේශ ද්‍රෝහීත්වය ගැන අද මේ කතා කරන ඩයස්පෝරා ගැන විතරුණි සජින් වාස් ගුණවර්ධන හරහා දකුණු අප්‍රිකාව හරහා විදේශගත කොටි කල්ලි එක්ක මහින්ද සම්බන්ධකම් පැවැත්තුවා. මේක මම විරුද්ධව කියන්නේ ඕනතරම් බලගන්න. ඊට පස්සේ නළුදාමත් මම ගේ පෙන්නලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. මෙහෙට ආවා සිරිල් රම්පෝසා. එයාට මුදල් දෙන්න එයා හරහා ක්‍රියා කළා උත්සාහ කළා. කොටිත් එක්ක ගමනක් යන්න මහින්ද ආයෙත් ආවා. ඔවුන්ගේ තරම් පරිවර්තනය කරන්න උත්සාහ කළා. ඡන්දවර්ධනය කරා. හැබැයි දෙමළ ජනතාව ඒවට අහුනේ නැහැ. රටේ පුරවැසියෝ මැරුවට කමක් නැහැ ඉල්ලු. තමන්ගේ පවුලට විතරක් හානියක් කරන්න එපා කියලා මහජන මුදල් වලින් කප්පන් දුන්නලු කොටි ත්‍රස්තවාදීන්ට. මේ පාටලී චම්පික රණවක කියන්නේ පාටලී චම්පික රණවක එක්ක මූ අත්අඩංගුවට ගන්න ඕන. මූ කියන දේ ඇත්තනම් රාජපක්ෂ පවුලම අත්අඩංගුවට ගන්න ඕන. ඔයාලා මොකද කියන්නේ? ඔයාලා මොකද හිතන්නේ බලන්නකෝ. අනිත් එක තමයි මේක හැමෝටම බලන්න. සෑම පාරක් අනිවාර්යෙන් දෙන්න. මෙන්න මේ පරණ වීඩියෝ අපි මේ උඩට ගන්නේ මුන් කරලා තියෙන අපරාධ උන්ගේ කටින්ම තමයි උඩට ගන්න. උන්ගේ කටින්ම අහන්න සලස්වන්න සමාජෙට.